බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයා වැඩ ඉඳලා නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා මේ ලංකාවාසීන්ට තෙරුවන් ගැන උගන්වලා ධර්මයේ ගැන කියලා තියලා පටිච්ච සමුප්පාදය ගැන කියලා දුන්න භූමියේ පටිච්ච සමුප්පාදයේ ඔස්සේ ඔයාලගේම ජීවිතේ විමසා බලනවා විනා වෙන කරන්න නම් දෙයක් නෑ පින්වත්නි. ලංකාවාසීන් වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පිරිසක් එකතු කොට ඒ පිරිසට චතුරාර්ය සත්‍ය ධර්මයේ වදාරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවසානයේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මතු කළ අපගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කල්යාණී රාජමහා විහාරයට රැස්වුණු අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩනවා විනා කවරක් කරන්නද පින්වත්නි?